විනාකිරි කියන එක ඔයාලා සමහරට මේ වෙනකොට අනිවාර්යෙන්ම අහලා තියෙන වචනයක්. නමුත් අපි දන්නේ පොල් විනාකිරි එහෙම නැත්නම් ඇපල් විනාකිරි ඒවා තමයි වැඩියෙන්ම අහලා තියෙන විනාකිරි. අද කතා කරන්න යන්නේ ඒ විනාකිරි ගැන නෙමෙයි. මේ කතා කරන්න යන්නේ දී විනාකිරි. සමහරට මේක ජීවිතේ පළවෙනි වතාවට බහනා වෙන්න පුළුවන්. සරලවම කියනවා නම් ඉස්සර අපේ ගෙවල් වල කුස්සිය තිබුණ දුම කියලා එකක්. ඒ දුම කියන්නේ අපේ ආහාර කල් තබා ගන්න ස්ථානයක්. එතකොට මේ දුම කියන එක කෘමී සත්තුන්ව ආහාර වලට එන්නේ නැතුව ඒ වයින් වළක්වන්න පුළුවන් හොඳ දෙයක්. ඉතින් එතකොට මේ දී විනාකිරි කියලා කියන්නේ ඒ අපි සාමාන්‍යයෙන් අපි දන්නවා බයෝචා එහෙම නැත්නම් කාබනික අඟුරු හදනකොට ඒකෙන් පිට වෙන දුම ඒක ද්‍රවයක් බවට පත් කරලා ඒක පාවිච්චි කරන එක තමයි මේ ලී විනාකිරි කියලා කියන්නේ. ඉතින් එතනදී අපිට මේක කෘමී විකාශකයක් එහෙම නැත්නම් අපිට තව ගොඩක් වෙලාට ආහාර කල් තබා ගැනීමේ කර්මාන්තර යොදා ගන්න දෙයක්. ඒ වගේම අපි කොම්පෝස්ට් හදනවා නම් ඒ කොම්පෝස්ට් වල වේගය වැඩි කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම අපි පරිසරයට එහෙම නැත්නම් අපේ වගාවට යෙදුවොත් එහෙම ඒ වගාවේ pH අගය හොඳ මට්ටමකට ගෙනල්ලා මේ ශාකවල එහෙම නැත්නම් අපේ භෝගවල මුල් පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි අපිට පුළුවන් මේ පරිසරයේ මොන හරි තැනක අපි සත්ත්ව පාලනය කරනවා එතන ඇති වෙන දුංගඳ නැති කරන්න ඒ වගේ දෙයකටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලී විනාකිරි කියලා කියන්නේ. මේ ලී විනාකිරි කොහොමද හදන්නේ? මේක කොහොමද පාවිච්චි කරන්නේ? සහ මේකේ තියෙන තවත් විශේෂ ගුණාංග මොනවද කියන එක අපි වීඩියෝ එකදී ළඟදීම හම්බෙමු.